මානව ශිෂ්ටාචාරයේ අවසානයේ සමස්ත ජීවයේ අවසානයේ හෝ මේ හැමදේම දරාගෙන සිටින හටගත් සෑම දෙයක්ම දිනක අවසානයටපත් වෙන බව අනිවාර්ය දෙයක්. එම නිසා අපි පිළිතුරු සෙවිය යුතු එකම ප්‍රශ්නය නම් මේ සිදුවන්නේ කවදාද යන්න පිළිබඳව පමණයි. පසුගිය කාලයේ පුරාවටම ලෝක විනාශය සිදුවන්නේ කවදාද යන්න විවිධ මතධාරීන් විවිධ දිනමක වානු ඉදිරිපත් කරා. නමුත් ඒ සියල්ලම මනස්ගාතයන් පමණක් බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. නමුත් අද අපි ඔබ වෙත ගෙන එන්නේ කිසිම පදනමක් නොමැති එවැනි ලෝක විනාශය පිළිබඳ වූ අනාවැකි ගැන නොවේයි. විද්‍යාවට අනුව ලෝක විනාශය සිදුවීමට බලපෑ හැකි සිදුවීම් කිහිපයක් ගැනයි. ලෝ සුපතල විද්‍යාඥයින් විසින් සිදු කළේම අනාවැකි මොනවාද කියලා අපි සොයා බලමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. දිනක ශාක ජීවයට පණ දුන් සූර්යයා මේ උදුරා ගන්නවා. එදින මිනිසාද ඇතුළු සෑම ජීවයෙකුගේම වගේ ඉරණම විසඳෙනවා. අප සූර්යාගේ වඩාත් නිවැරදිම ආකෘතියට අනුව අනාගතය ගැන නොවරදින නිවැරදි අනාවැකියක් කියන්නට පුළුවන්. එනම් තවත් වසර මිලියන 600කින් අප සූර්යයා පෘථිවියේ කාබනේට් සිලිකේට් චක්‍රයේ බරපතල ලෙස කඩාමිද වැටෙන තරමට දීප්තිමත් වෙන බවයි. ඔබ දන්නවද සිලිකන් සහ කාබන් අතර සිදුවෙන ඉතා වැදගත් අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තමයි අපේ පෘථිවියේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම නිසියාකාරව පවත්වාගෙන යන්නේ. ඉතින් තවත් වසර මිලියන 600කින් අනිවාර්යයෙන්ම සිදුවෙන මේ නොවැළැක්විය හැකි බිඳ වැටීම හේතුවෙන් අපේ පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම හිතාගන්නවත් බැරි විදියට පහළ පසිනවා. එවිට ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ඇන හිටින අතර එම නිසා අපට උස්ම ගැනීමට අවශ්‍ය කරන ඔක්සිජන් වායුව සැපීමටද අපොහොසත් වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියලුම සත්ව ජීවය වගේම පරිසර පද්ධතීන්ද වඳව යාමයි. ශාක විසින් තවදුරටත් උස්ම සැපීම සිදු නොකරන නිසා ක්‍රමක්‍රමයෙන් මිනිසාගේ උස්ම සිර වේවි. මිහි මත රජ කරපු යෝධ ඩයිනෝසෝරීන්ට විනාශය ගෙන ආවේ චික්සුලුබ් යනුවෙන් හඳුන්වන අභ්‍යවකාශ පාෂාණයක්. එවැනිම ග්‍රහක සහ වල්ගාතරු පෘථිවිය කරා නිරන්තරයෙන්ම පැමිණෙමින් සිටිනවා. පෘථිවි ජීවයේ සහ මුලින්ම අතුගා දැමීමට සමත් විදියේ යෝධ අභ්‍යවකාශ පාෂාණයන් නැගෙහිරි වැටෙන තරම් සමීපයෙන් පෘථිවිය අසලින් ගමන් කරපු අවස්ථාද තිබෙනවා. 2020 වර්ෂයේදී 2020 VT4 යනුවෙන් හඳුන්වන ග්‍රහකයක් සැතපුම් 230ක් තරම් ආසන්නයෙන් පෘථිවිය පසු කර ගියා. චන්ද්‍රයා කක්ෂගත වන්නේ පෘථිවියේ සිට ආසන්න වශයෙන් සැතපුම් 2,38,900ක් තරම් දුරින්. ඉතින් 2020 VT4 ග්‍රහකයේ ගමන් කර තිබෙන්නේ මොනතරම් සමීපයෙන්ද යන්න ඔබට හිතා ගන්නට පුළුවන් නේද? පෘථිවි ජීවය අතුගා දැමිය හැකි ග්‍රහක මිලියන ගණනකින් සමන්විත ග්‍රහක වලල්ලක් පෘථිවියට අසල්වැසි අඟහරු ටොප්පෙන් පිහිටා තිබෙනවා. සාමාන්‍යයෙන් ග්‍රහක අතරින් බොහොමයක් පැමිණෙන්නේ පෘථිවියට ඉතා ආසන්නයෙන් උනත් වල්ගාතරු නම් පැමිණෙන්නේ බොහෝ ඈත සිට. වල්ගාතරු ග්‍රහකවලට වඩා භයානක වන්නට ඒ හේතුවක් වෙනවා. මොකද ඈත සිට පැමිණෙන වල්ගාතරුවල වේගය ඉතාමත්ම වැඩි. ඒවා අඳුරු හිම බෝලයන් වැනි වස්තුන් වීම නිසා නිරීක්ෂණය කිරීම ඉතා අපහසුයි. සූර්යා වෙත ලං වී අයිස් දිය වී නැට්ටක් සෑදුණු පසුව තමයි වල්ගාතරු වලින් ආලෝකයක් පිටවන්නේ. එම නිසා සැතපුම් 10ක් පමණ විශාල වල්ගාතරුවක් ගැඹුරු අභ්‍යවකාශයේ සිට පැමිණ හදිසියෙම පෘථිවියේ ගැටුණොත් ඩයිනෝසෝරස් සත්වයින් මෙලොවින් වඳ වී ගිය විදියටම මිනිසාද වඳව යනවාට කිසිම සැකයක් නැහැ. එවැන්නක් මේ කතා කරන මොහොතේදී පවා සිදු වෙන්නට පුළුවන්. ස්ටීවන් හොකින් මහතා ඇතුළු බොහොමයක් විද්‍යාඥයින් සහ අනාගතවාදීන් නම් පවසන්නේ එවැනි ඝට්ටනයක් සිදු වෙනවා දැක ගන්නට තරම් කාලයක් මිනිසා මිහි මත රැඳී නොසිටිනු ඇති බවයි.